ආදරය කියන්නේ හරිම පුදුමාකාර හැඟීමක්. සමහර අය තමන්ගේ හිතේ තියෙන ආදරය වචන වලින් කෙලින්ම කියද්දි තවත් සමහර අය ඉන්නවා ඒ ආදරය වචන වලින් නොකියා හිත පතුලක හංගගෙන ඉන්න. එයාලා බයයි ඒක කියන්න. හැබැයි ඒ වචන වලින් නොකියවත් මනෝවිද්‍යාවට අනුව එයාලගේ හැසිරීම් වලින් ඒ රහස් ආදරය අපිට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඔයාගේ ළඟින් ඉන්න කෙනෙක් හරි නැත්නම් ඔයාගේ යාළුවෙක් ඔයාට හොරෙන් ආදරය කරනවද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔයා ළඟිනුත් මේ ලකුණු පහ තියෙන කෙනෙක් ඉන්නවද කියලා වීඩියෝ එක අවසානයේ වෙනකම් බලලා අඳුරගන්න. පළවෙනිම සහ ප්‍රධානම දේ තමයි S2. කෙනෙක් ඔයාට රහසින් ආදරය කරනවා නම් ඔයා නොදන්නවා වුණත් එයා නිතරම හොරෙන් ඔයා දෙහා බලන් ඉන්නවා. හැබැයි ඔයා එක පාරටම එයා දෙහා බලද්දී එයා කලබල වෙලා අහක බලා ගන්නවා. මනෝවිද්‍යාවට අනුව අපි වඩාත්ම ආස කරන දේ දෙස අපේ දැස් නිතරම නිතතින්ම යොමු වෙනවා. ඔයා hina වෙන වෙලාවට එයා වැඩිපුරම බලන්නේ ඔයාගේ ඇස් දිහා නම් ඒක එයාගේ හිතේ තියෙන රහස් ආදරයේ ලොකු සලකුණක්. දෙවැනි ලකුණ තමයි ඔයා සාමාන්‍ය කතාවකට කියපු හරිම පුංචි දේවල් පවා එයාට මතක තිබීම. උදාහරණයක් විදිහට ඔයා ආසම කෑමක්, එහෙමත් නැත්නම් ඔයා අකමැතිම දෙයක්, නැත්නම් ඔයා පරණ දවසක කියපු පුංචි කතාවක් එයාට දින වකවානුත් එක්කම මතකයි. අනෙක් අයට ඒ දේවල් අමතක වෙද්දී එයා ඒ පුංචි දේවල් පවා මතක තියාගන්නේ එයාගේ හිත ඇතුලේ ඔයාට සුවිශේෂී තැනක් තියෙන නිසායි. තුන්වෙනි ලකුණ තමයි අනුකරණය කිරීම. කෙනෙක් අපිට හිතින් ආදරය කරද්දී එයාලා නොදැනුවත්වම අපේ හැසිරීම් රටාවන් කොපි කරගන්නවා. ඔයා කතා කරන විලාසය, ඔයා නිතරම පාවිච්චි කරන වචන, නැත්නම් ඔයා වාඩි වෙලා ඉන්න ඉරියව්ව පවා එයා නොදැනුවත්වම එයාගේ ජීවිතයට එකතු කරගන්නවා. මේක මනෝවිද්‍යාවෙන් ඔප්පු කරපු හිතේ තියෙන ලෙන්ගතුකම පෙන්වන අපූරු ලකුණක්. හතරවෙනි දේ තමයි කාලය. අද කාලේ හැමෝම කාර්යබහුලයි. හැබැයි කෙනෙක් මොනතරම් වැඩාසේ හිටියත් ඔයා මැසේජ් එකක් දැම්ම ගමන් ඉක්මනින්ම රිප්ලයි කරනවා නම් ඔයාට ප්‍රශ්නයක් වුණු වෙලාවක එයාගේ හැම වැඩක්ම දාලා ඔයා ළඟට එන්න ලෑස්ති නම් ඒ කියන්නේ එයාගේ ජීවිතයේ අංක 1 ප්‍රමුඛතාවය ඔයාට ලැබිලා තියෙනවා කියන එකයි. ආදරය නැති තැනක කවුරුත් Tamanගේ කාලය මෙහෙම කැප කරන්නේ නැහැ. අද අපි බලන්න යන පස්වැනි සහ අවසාන ලකුණ තමයි ගොඩක් අය ඉන්න තැනකදී වුණත් එයාගේ අවධානය නිතරම ඔයා ළඟ තිබීම. ඔයා සතුටින්ද ඉන්නේ, ඔයාට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද කියලා එයා නිතරම හොයලා බලනවා. කවුරු හරි ඔයාට විහිළුවක් කරලා ඔයාගේ හිත රිදුනොත් එයා හැමෝම ඉස්සරහා ඔයාගේ පැත්ත අරන් කතා කරනවා. ඔයාව ආරක්ෂා කරන්න එයා નિરાයාසයෙන්ම ඉදිරිපත් වෙනවා. ඉතින් අද අපි කතා කරපු මේ ලකුණු 5න් ලකුණු 3ක් හෝ 4ක්ම ගැලපෙන කෙනෙක් ඔයාගේ ජීවිතෙත් ඉන්නවද? සමහර විට ඒ ඔයාගේ ළඟම ඉන්න හොඳම යාළුවා වෙන්නත් පුළුවන්. වචනයෙන් නොකිව්වත් ඒ වගේ පිරිසිදු ආදරයක් හිතේ හංගන් ඉන්න කෙනෙක්ව කවදාවත් මගහරින්න එපා. ඔයාගේ ජීවිතෙත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් නැත්නම් ඔයාටත් මේ වගේ කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම ජීවිතයට දැනෙන ලස්සනම වීඩියෝ ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමදාම ඔයාලගේ හිතට සතුටක් දෙන මම My Little Joy